එහෙනම් ළමයි ඔන්න එහෙනම් අපි වැඩේට බහින්න යන්නේ. මෙන්න තියෙනවා සබ්ජෙක්ට් එක. ඔයාලා වෙබ්සයිට් එකට යන්න මුලින්ම. හරිද? වෙබ්සයිට් එකට මෙහෙම මුලින්ම ගියාම හරිද? වෙබ්සයිට් එකට ගියාම රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙන සීන් එක දන්නවනේ. රෙජිස්ටර් වුණාට පස්සේ මෙතන go to easy cash කියලා තියෙනවා. එතනට ගියාට පස්සේ මෙන්න මේ ෆෝන් නම්බර් එකට ඔයා easy cash එක දාන්න ඕනේ. හරිද? reference numbers හම්බෙන. මට එකක් ඔය දෙකක් දැම්මද? දැන් දැම්මා? හරි. එතනින් එහාට ඩොට් තියලා දාන්න. හරි. ඔන්න මං easy cash එකක් දැන් දාලා තියෙන්නේ ළමයි. easy cash එකක් දාලා තියෙන්නේ. ඔන්න easy cash එක ළමයි. මම check කරගන්නවා ගැම්මට. ඔන්න ළමයි easy cash එක රුපියල් 200යි. reference number එක මෙතනට දාපු ගමන් මම දාපු සල්ලි ගාන මචං මෙතනට ඇඩ් වෙනවා. 160යි තිබ්බේ ඔන්න රුපියල් 360ක් වුණා. ඊට පස්සේ කෙලින්ම යන්න මචං ඩෝන් ගාලා මෙතන icon එක click කරලා website එකට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා දැන් ඔයාලා හිතන්න ඔන්න මට දාන්න ඕන ළමයි weekly light එක. හරිද? weekly එකක් දාමුකෝ. කීයක් තියෙනවද? 360යි. 360යි. තව එකක් අපි තව easy cash එකක් දාලා මට දාන්න දරු. අපි ගෙලින්ම weekly එක top කරන්න යන්නේ මගේ මේ අපේ account එකට ළමයි. හරිද? සටපට සත්ත වඩි වෙන ළමයි ඔයාලා තනියෙන් top up කරගන්න chance එකක් දෙන්න යන්නේ ආ. මෙතන මේ ඔයාලා ID එක ගහද්දි ළමයි මේ මෙතන වෙන හරි ID එක ගහද්දි මොකක් හරි error එකක් එනවා නම් ගැඩලුවක් නැහැ top up කරන්න. ඔන්න මම easy cash wallet එකට ගිහලා මගේ රුපියල් 360යි තියෙන්නේ weekly එකක් දාන්න සල්ලි මදි. සල්ලි මදි හින්දා ළමයි මම easy cash රුපියල් 150ක් දැම්මා. 150ක් දාලා ඒකෙන් එන reference number එක මෙතනට දාලා check දුන්නා. හරිද? ඔන්න check දුන්න ගමන් ළමයි රුපියල් 150යි. ඔන්න 150 මෙතනට අපේ wallet එකට add වුණා. දැන් රුපියල් 510ක් තියෙනවා. easy cash අපේ මේ මෙන්න මේ phone number එකට හරියට දාලා මෙන්න මේ number එකට විතරයි දාන්න ඕනේ. මේ easy cash number එකට දාලා reference number එක මෙතනට දාලා check දුන්න ගමන් ඔයාලා ඇත්තටම සල්ලි දාලා තියෙනවා නම් ඔයාලගේ මෙතනට wallet එකට දාපු ගාණ add වෙනවා. ඊට පස්සේ මෙතන logo එක click කරලා ගියා. ඔන්න ළමයි game එක අපි load කරයිමු මේක ඇත්තද කියලා බලන්න. හරිද? ඔන්න ළමයි ඔන්න මම වෙබ්සයිට් එකේ දාන්න යන්නේ. ඔන්න ID එක ගහලා check කරගත්තා. නම ආවා හෝ නැතා ඔයාලට top up කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. weekly එකක් මම දාන්නේ. weekly එකක් දාලා මෙතන පල්ලෙහා තියෙනවා bank card වලින් top up කරන්න පුළුවන් සහ easy cash පුළුවන්. හරිද? easy cash පුළුවන්. දැන් අපි easy cash නේ කරන්නේ. ඔන්න ළමයි easy cash pay now easy cash. ඒ කියන්නේ රුපියල් 510ක් මගේ wallet එකේ තියෙනවා. මේකේ ගාන 470. ඔන්න 470ක් කැපෙයි. හරිද? ඔන්න ළමයි බලමු මේ top up එක දාපු ගම එනවද කියලා. ඔන්න සල්ලි කැපුණා. අම්මට සිරි කොච්චර වෙලාවක්ද ගියේ? කොච්චර වෙලාවක්ද ගියේ? හැලෝ කොච්චර වෙලාවක්ද ගියේ ළමයි? ඔන්න රුපියල් 40යි ඉතුරුනේ. අර ගාන කැපුණා 40යි ඉතුරු. කොච්චර වෙලාවක්ද ගියේ? කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. what's up guys? ඔන්න easy cash top up කරන්න පුළුවන් කොල්ලන්ට දැන් අපි chance එකක් දෙන්න යන්නේ ළමයි. කාටද chance එකක් දෙන්න යන්නේ? අම්මාට සිරි 2 second. ආයෙ එකක් try කරලා බලන්න ඕනද? ආයෙ එකක් try කරලා බලන්න ඕන. තරු. මට 500 එකපාර 10ක් දාන්නකෝ මට ඔන්න දැන් මං easy cash 1000ක් කැමති ගාණක් දාන්න පුළුවන් ඈ. ඔන්න ඔයාලට තව එකක් පෙන්නන්න යන්නේ. හරිද? මෙතන මේ wallet එක මෙතන පළවෙනි පාර හදද්දි මෙතන go to easy cash කියලා තියෙන්නේ. හරිද? ඔන්න දැන් රුපියල් 40යි මගේ තියෙන්නේ. හරිද? මේ මෙතන අපි මේ top up කරපු ඔක්කොම මචං මෙතන මේ dashboard එකේ වැටෙනවා මේ. Genie එකෙන්ද top up කරේ easy cash wallet එකෙන්ද කියලා වැටෙනවා ලස්සනට. හරිද ළමයි? එනවනේ බා. එනවා. දැන් කෙලින්ම මං මගේ wallet එක රුපියල් 1000ක් මං ඇඩ් කරගන්න යන්නේ. හිතෙන වෙලාවට හෝන top up එකක් දාගන්න. හරිද? අම්මඩ සිරි වක් කන ගානනේ. ඔත්තුවක් කන ගාන. ඒ 800 නෙමෙයිද බං කොත්. නෑ පැයක් ඉඳන් ඕක නෙමෙයි බා easy cash wallet එක full වෙලා බා. clear කරලා තිබ්බේ නෑ ඒක. ඒ පොඩ්ඩක් ගන්න. අම්මෝ නේද? ඉස්සරහට කොහමද ෆෝන් කාඩ් එහෙම දාලා top up කරන්න හදලා දුන්නාම සඳුවා. සිරාට කෝකද 10ක අන්තිමට 764 එකද?
හරි ළමයි ඔන්න රුපියල් 1000ක් තරු ඊසි කෑෂ් කරා. ඔයාලා කමියුනිකේෂන් එකෙන් කරත් ඊසි කෑෂ් කොහෙන් කරත් කීල්ස් නම්මන කීල්ස් වලින් නැතුව ඔයාලා අනිත් තැන් වලින් කරපුවාම ඔයාලා රෙෆරන්ස් නම්බර් එක ඉල්ල ගන්න පුළුවන් මේ ඊසි කෑෂ් දැම්මහම මේ රෙෆරන්ස් නම්බර් එක තමයි මෙතනට දාන්න ඕනේ. හරිද? වෙන මුකුත් දාන්න ඕනේ නැහැ. කියලා ඉල්ල ගන්න පුළුවන්ද? ඔව් කියලා ඉල්ල ගන්න පුළුවන් බා. මේ කීල්ස් වලින් බෑ. ඒක කතා කරොත් නම් පුළුවන් වෙයි. ඔන්න ළමයි එහෙනම් මම දැන් ඊසි කෑෂ් දාලා මට රෙෆරන්ස් නම්බර් එකක් හම්බුණා. ඊසි කෑෂ් රුපියල් 1000ක් දැම්මේ බලමු 1000ක් ඇඩ් වෙනවද කියලා. ඔන්න ළමයි ගින්දරනේ මුකුත් නෑ රෙෆරන්ස් නම්බර් එක විතරයි ගන්න තියෙන්නේ. ඔන්න ළමයි එහෙනම් රුපියල් 1000ක් ඇඩ් වුණා. ඔයාලට ගහලා පෙන්නන්න. ගැම්මට ඔන්න මෙතන ලෝගෝ එක ක්ලික් කරලා අපි මෙනු එකට ගියා. ඔන්න ගේමින් සඳුගේ account එකට ගහන්න යන්නේ weekly 4ක් ගහන්න. හරිද? ආයි weekly 4. අර weekly 4 පැකේජ් එකක් නෑ නේද සුද්දා? දරුවෝ දැන් මට බයිනවා 1040 හදන්නට සින්නත් තියෙන්නේ. ඔය ඔහොම ඉන්න මට දැන් ඇඩ් කරගත්තේවත් මතක නෑ බා. හරි මෙන්න මේක ඔහොම ඉන්න ඊසි කෑෂ් තව සල්ලි මදි. ඔන්න තව 150ක් විතර ඇඩ් කරගමු ළමයි අයියා. අද පාපුතේ හරි. ඔන්න ළමයි එහෙනම් ගැම්මට මම තව 150ක් ඇඩ් කරගත්තා. ඊසි කෑෂ් එකක් දාලා ඊසි කෑෂ් එකක් දාලා ඊසි කෑෂ් 150ට ආපු රෙෆරල් නම්බර් එක මෙතනට දුන්න ගමන් සල්ලි ඔටෝමැටික්ලි ඔයාලා රෙෆරන්ස් නම්බර් එක විතරයි දෙන්න ඕනේ. ඔයාලා ඊසි කෑෂ් කඩේකට ගිහිල්ලා දැම්මොත් රිසිට් එක ඕනෙත් නැහැ. රෙෆරන්ස් නම්බර් එක විතරක් ඉල්ල ගත්තත් ඇති ඈ. හරිද? ඊට පස්සේ ළමයි ඔන්න බලමු මේක ඇත්තද කියලා. හරිද? ඔන්න ළමයි මං ID එක චෙක් කරගත්තා. ඔන්න ID එක චෙක් වුණා. මම දැන් ගහන්න යන්නේ weekly 2යි weekly light 2යි. හරිද? ඔන්න easy cash option එක තෝරන්නේ 1170යි. ඔන්න තේරුවා. කොච්චර වෙලාවක් යනවද කියලා අපි බලමු ළමයි අයියා. මගේ weekly light එන්නේ නැති scene එකක් තියෙනවා. ඒ උනාට weekly 2 එන්න එපා. ඔන්න ළමයි මේක තමයි processing. අඩේ සල්ලි කැපුණා විතරයි බා. ඒක නම් දශමයට මචන් සල්ලි කැපුණ විතරයි ඕයි. ඒ වීක්ලි ලයිට් එක ඇවිල්ලාද නෑ වීක්ලි ලයිට් නෑ මගේ account එක බග් එකක් බා වීක්ලි ලයිට් එන්නේ නෑ මට මං කිව්වේ මේ මගේ top up එක කම්ප්ලීට් වෙනවා. වීක්ලි ලයිට් බග් නෑ. මගේ වීක්ලි ලයිට් බග් බා. කොහොම ඒක පොඩක් පෙන්නපන්. වීක්ලි ලයිට් එකක් දැම්මොත් ජෙම් 25ක් එන්නේ. දාලා පෙන්නන්නද?